වසර ගණනාවකට පසු හොරුපතාන අගුණොච්චිය වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණා. වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 18ක්. වැව් බැම්ම රළපනාව සොරව සහ කුඹුරු සඳහා ජලය නිකුත් කෙරෙන ඇල මාර්ගයේද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මෙම වැව් මගින් ජල මහදෙකන්නේ කුඹුරු අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙනවා. දීර්ඝ කාලයක් අබලන්ව පැවති වාද්දුව මාවල ඉලුක්කැටිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාගේ සහභාගීත්වයෙන් රජය මගින් ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 12ක්. වැලිමඩ රේන්දපුල මංග ඉකරසි ප්‍රාථමික විද්‍යාලයේ නව සනීපාරක්ෂක වැසිකිලි පද්ධතිය ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විද්‍යාලයේ සිසුන් දීර්ඝ කාලයක සිට සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට ලක්ව සිටියා. මේ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 35ක්. ඕමාගම මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 91ක මාර්ග 100ක් සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. රුපියල් ලක්ෂ 2000ක ප්‍රතිපාදන ඊට වෙන් කර තිබෙනවා. හෝමාගම පිනිබරු අත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ පළමු අදියර ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව හැටන් සලන් කන්ද මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය ඊයේ ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතාගේ සහභාගීත්වයෙන් මාර්ගයේ කිලෝමීටර් 2.8ක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන අතර රුපියල් ලක්ෂ 307ක් ඊට වෙන් කර තිබෙනවා. ඌව පර්ණගම මැතිවරණ කොට්ටාසේ යහලාරාව ජල යෝජනා ක්‍රමේ ජල ටැංකි ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 36ක්. උමා ඔය පුහුල්පොළ ජලාශය මගින් ලබා ගන්නා ජලය මෙම ප්‍රධාන ජල ටැංකියේ ගබඩා කෙරෙනවා. වසම් 9ක 5000කට අධික පවුල් සංඛ්‍යාවකට මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලසෙනවා. ඒ ක්‍රියාත්මක කරන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයයි. වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 301ක්. පවුල් 218ක් සඳහා ස්ථිර නිවාස ලබා දීමට නියමිතයි. එලෙස ඉදිකිරුණු නිවාස 10ක් සංකේතාත්මකව විවෘත කිරීම දිස්ත්‍රික් ලේකම් පී.එස්. රච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන සපයනවා. මින්නේරිය ව්‍යාපාරයේ දකුණුවැල සොරවුව සිට කිලෝමීටර 13ක් කොන්ක්‍රීට් ආස්තරණය කර සංවර්ධනය කරනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 70ක්. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රතිපාදන සපයනවා. මේ වසර අවසන් වීමට පෙර සංවර්ධනය කිරීම නිම කිරීමට නියමිතයි. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී. ජයතිලක මහතා ඇතුළු පිරිසක් එම සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා. වැලිමඩ ගල්ලේ දණ්ඩ දඹර කිතුල ඇල ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 33කට අධිකයි. එමගින් කුඹුරු අක්කර 19ක් යලි වගා කිරීමට හැකිවනවා. ඊට අමතරව තවත් කුඹුරු අක්කර 52කට මගින් ජලය සැපෙනවා. සැලසෙන පවුල් සංඛ්‍යාව 250ක්.